ඉතින් මම මගේ රූම් එකේ ළඟට ආපු තිතැස්ට බැන්නා. එයාට මම යන්න කිව්වා. තිතැස් ගියාට පස්සේ මං ගොඩක් ඇඬුවා. ඒ කඳුළු වලින් මගේ මුළු ඇඟම තෙත් වුණා. 2022 ඔක්තෝබර් 16 අත උදේ මට මහා අමුත්තක් දැනුණා. මට වමනේ ගියා. මගේ ඇඟට පණ නැති වුණා. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. ඩොක්ටර් මට කිව්වා මම ප්‍රෙග්නන්ට් කියලා. මට මහා කනගාටුවක් දැනුණා. අර නරක මිනිස්සයාගෙන් ළමයෙකුත් මගේ බඩට ආවා කියලා මම මටම වෛර කරගත්තා. ඒත් නෑ. මහා පුදුම සිද්ධියක් වුණා. ඩොක්ටර් කිව්වා මම ප්‍රෙග්නන්ට් වෙලා හරියට මාස 2ක් කියලා. අනේ දෙයියනේ. ඒ කියන්නේ මගේ දරුවගේ තාත්තා තිදැස් කියලා මට තේරුණා. SUV රථයක් සමග තෑගි රැසක් දිනා ගන්න. තියෙන දේ වෙනුවට ඕන දේ ගන්න. අපිකෝ